2026 දෙසැම්බර් 31 වෙද්දී කිලෝ 48ක් අඩු කරගන්න weight loss journey එකක් කරගෙන යන කෙනෙක් තමයි මම. එතකොට අද මගේ weight loss journey එකේ 43 වෙනි දවසේ. හරිද? එතකොට මම ඔයගලන්ට මගේ YouTube channel එකෙන් පෙන්නන්නේ මම මොනවද මේ දවසේ කන්නේ, මොන ප්‍රමාණවලින්ද කන්නේ, කොහොමද ඒව හදාගන්නේ කියන එක තමයි මම YouTube channel එකෙන් පෙන්නන්නේ. හරිද? මෙච්චර වෙනකම් වීඩියෝ දැම්මේ එහෙම විදිහට. එතකොට අද මං කන ඒවත් මම පෙන්නන්න. අද හදන විදිහ නෑ මට උදේ වීඩියෝ කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒකින්ද ඉක්මනට උයලා ගත්ත ප්‍රමාණවල එක්ක ගත්ත දේවල් තමයි ඔයගලන්ට පෙන්නන්න තියෙන්නේ. ඊට පස්සේ ඊයේ කරගන්න බැරුණා මට. ඊයේ චීට් දවසක්. මෙච්චර දවස් මං හරියට කරන් ආවා. ඔයගොල්ලෝ එක්ක වීඩියෝ මම ෂෙයා කරගත්තා. ඊයේ මේ පොයි ප්‍රශ්න ටිකක් හින්දා ඊයේ කරගන්න බැරුණා ඩයට් එක. ඉතින් අද ඉඳන් ආයෙ හරියට කරගෙන යනවා මම. අපි බලමු මම මොනවද මගේ ඩයට් එකට එකතු කරගත්තේ කියලා. ඔතන තියෙනවා පිපිඤ්ඤා ගෙඩියක් මම එකතු කරගෙන තියෙනවා. ඔය තියෙන්නේ වේල් දෙකකට පිපිඤ්ඤා ගන්න. වේල් දෙකයි මම ගන්නෙ. උදේ වේලක් සහ දවල් වේලක් පැය 8ක් ඇතුළත කනවා. පැය 16ක් නොකා ඉන්නවා. ඒක තමයි මගේ ඩයට් එකේදී වෙන්නේ. උදේ 8ත් හවස 4ත් ඇතුළත තමයි මම වේල් දෙක ගන්නෙ. අනිත් මේ පැය 16ම වතුර විතරක් බීලා නිරාහාර වෙන්න එක තමයි මගේ ඩයට් එකේදී මම කරන්නේ. ওই විදිහට තමයි මම පිපිඤ්ඤා ගත්තේ. ඊට පස්සේ මම කෑම විදිහට ගත්තේ. ඔතන තියෙනවා මේ මොනවාද කුරුඳු දාලා උයාගත්ත බත්. කුරුඳු දාලා උයාගත්ත සුදු බත්. වෙනදම රතු බත් ගන්න. අද සුදු බත් ගත්තේ. කුරුඳු දාලා උයාගත්ත සුදු බත් වලින් ග්‍රෑම් 100ක් මම ගන්නවා මගේ ඩයට් එකට. ඊට පස්සේ මම හදාගත්ත අලයි මාළු මිරිස්සුයි තක්කාලි සොසේජ්සුයි බිත්තරයි දාලා මාළුවක්. ඔන්න ඔය විදිහට ඒක හරිම රහයි. කියන්නේ මං හිතුවේ ඔච්චර රහ වෙයි කියලා මට ගොඩක් රහට ඒක ආවා. බිත්තරක් දාලා හදාගත්තා. ඉතින් මං එකෙන් ඒ අල හදාගත්ත එහෙන් ගත්ත ග්‍රෑම් 150. බිත්තර ගෙඩි දෙකක් ගත්තා. ඊට අමතරව මම පිපිඤ්ඤා එකතු කරගත්තා. ඔතන සාමාන්‍යයෙන් ওই කෑම එකේ ඊට අමතරව මම ඔකට එකතු කරගත්ත අසමෝදකම් කොළ. ඔය තියෙන අසමෝදකම් කොළ. ඔතන දැන් සාමාන්‍ය ওই කෑම එකේ කැලරි 500ක් වගේ තියෙනවා. ওই මුළු කෑම එකේම කැලරි 500ක් වගේ තමයි තියෙන්නේ ඔතන. ඕක මම දවල්ට ගත්තේ. ඊට පස්සේ උදේට ගත්තා. උදේට ඔය විදිහටම තමයි ගත්තේ. ඔතන බිත්තර දෙකකින් එක බිත්තරයි උදේට ගත්තේ. මොකද සොසේජස් එහෙම දාලා තියෙන හින්දා. ඔහොම තමයි ඉතින් මම අද ඩයට් එකට එකතු කරගත්තේ ඔය විදිහට. මම වෙනදට උයන විදිහත් එක්කම දානවා. අද මට ඒක රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලෝ බලන්න එකතු වෙන්න. මගේ වීඩියෝත් එක්ක මාව subscribe කරලා මට කමෙන්ට් එකක් දාලා මාව share කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. බුත් සරණයි.